ICT with Lakshan Sriyaratna. අපි යනවා 2021 ප්‍රශ්නෙට 2021 තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදවීම කියන පාඩමේ 2021 අපිට දීලා තියෙන ප්‍රශ්නේ බලන්න යනවා. ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ద్వාරය http://www.gov.lk වෙත ක්‍රිෂ්ණා පිවිසෙන්නේ මාර්ගගත ක්‍රමයට ඇගේ වාහන ආදායම් බලපත්‍රය නැවත අලුත් කර ගැනීමට. හරිද? අපි පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මීට කලින් ප්‍රශ්න ටික බලපු කෙනෙක් නම් මේ කතන්දරේ දන්නවා. මේ ඔක්කොම එතකොට එක දිගට ආපු දේවල්. හරි? මේ ඔක්කොම එක දිගට ආපු ඒවා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉස්සරහට මෙහෙම එන්න පුළුවන් කියන එක. හරි? වාහන ආදායම් බලපත්‍රය නැවත අලුත් කර ගැනීමටය. ඇය විසින් ලබා ගන්නා ලද්දේ පහ සඳහන් කුමන සේවාවක්ද කියලා අහනවා. හරි? එතකොට ඒක සාමාන්‍ය දැන් ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ద్వාරය. එතකොට එතන තියෙන්නේ ගවර්න්මන්ට් කියන කතාවනේ කොහොම. හරි? එතකොට ක්‍රිෂ්ණ කවුද කියලා අපිට කියන්නේ නැහැ. එයා අපිට දීලා තියෙන උත්තර ටික තමයි G to B, G to C, G to E, G to G. Government to business, government to citizens, government to employees, government to government. එතකොට ක්‍රිෂ්ණ කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. පුරවැසියෙක්. එහෙනම් ඉතින් අපිට උත්තරේ government to citizens, G to C. අංක 2 උත්තර වෙන්නේ.